අද අපි රස බලන්න යන්නේ ඉන්දියන් චීස් කොත්තුවක්. මේ චීස් කොත්තුව අපි ගත්තේ අතුරුගිරියේ ශ්‍රී සරවණ රෙස්ටුරන්ට් එකේ. ඉතින් එහෙනම් අපි කෑම එකේ රස බලමු. ඉතින් මම චීස් කොත්තුව කනකොට උදාට අරන් තියෙනවා අපි යාගේ ඉස්සලා දෙන්නමු. යාට තියෙනවා නාගන්න. යාට තියෙනවා ඕගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න මට තුනක්. යාට තියෙනවා අල බොණ්ඩ එකකුයි. ඒව එහෙ විතරයි එකකුයි තියෙන්නේ. ඊට පස්සේ උළුදු වඩේ එකකුයි. බිත්තර රොටි එකකුයි. එයාට තියෙන එතකොට මේ අල බොණ්ඩ එකටයි උළුදු වඩේ එකටයි දෙකටම මේ පොඩි පාර්සලයකුයි මේ සම්බෝලයි තියෙනවා. එයා ඒව කන එකක් නැහැ. බස් මේ ඔයා කොත්තු පොඩ හොත්. ආ ඔයා කොත්තු අපේ. ඔව් එතකොට මේ අල බොණ්ඩ එක රුපියල් 80යි, උළුදු වඩේ එක රුපියල් 80යි, බිත්තර රොටි එක රුපියල් 130යි. මේ තියෙන්නේ චීස් කොත්තුව. බලමු කොහොමද චීස් කොත්තුව කියන්නේ. බලන්න. කහපාටයි. ඔවත් කන චීස් කොත්තුව. පොඩ ඉඩ හදාගන්න. එතකොට දැන් ඔයා ඔවත් කාලා මේකත් කනවද? ඈ? වෙයි යෝ ලහවේ. එහෙනම් මම එහෙනම් ඔයා ඉස්සෙල්ලම මේකෙන් ටිකක් කාලා මට රස. ඔය වැඩ පොඩ්ඩක් දා. එක. ඉතින් අරගෙන බලන්න කොහොමද කියලා. ටිකක් කාලා බලන්න. අතර රස්නේ හද කතර රස්නේ. මම වල දෙන්නම් ආට. දිවට ඔට්ටේ කතර රස්. ඔයාට ටිකක් දෙන්නද බලන්න රහ බලලා කියන්න ඕන. රසෙන් තියෙන අපි මේක වැඩි වෙලා ගියොත් එහෙනම් මේක රස නැති වෙන හින්දා අපි උණුවෙන්ම ගෙන අපි දුන් දාලා බේන මම කාලා බලන්න ටික රසනේ. රසයි. මේ හා. නේ. තාකක. අපි මේක මේ ප්ලේට් එකකින් තියාගමු. පොඩි එකකුත් හම්බ වෙලා තියෙනවා. අපි ඕනම දාගමු. මට දාන්න. ඔයාට හොදි ඕනද? මොනවද ඕනද? මේ දීසියද? කොයි හරි දාන්න ඔබට. අල්තාව කරනවා. ඔය තීස්කතු හරි රහයිද? කන්න. අල්ලන්න බෑ එතන. මම ටිකක් දාන්නද ඔයාලට? ප්ලේට් එකෙන් චුට්ට පොඩි වගේ කමන්නේ නැහැ. කාලා දාන්නේ. ඔයාලා මේක කන්න. ඒවත් රස්නේ. ඔව්. එතකොට මේ ඔයා දැන් ඔයාගේ කැම ටික කන්නේ නැද්ද? ඉතින් තමා චීස් කොත්තු කන්න ඕන. හොඳයි. මට මේ ගාන කියන්න අමතකුණා. මේ ඒගොල්ලන්ගේ චිකන් චීස් කොත්තුව රුපියල් 950යි. බිත්තර චීස් කොත්තුව රුපියල් 750යි. කොහේ විතර ගල්පේන්නේ නෑ. කියන්න. මට පොඩක් දහදන්න. දැන් ඔය කොත්තුව කකායිද හරියන්නේ නැහැ. ඔයා කෑම වල රහත් මේකට කියන්න ඕන. කතු හාලි. කොත්තු. එයාට කොත්තුව රහයිලු. ඔයාලා චීස් දාලා තියෙනවා. මේක මේ තැන අපි කෑම ගන්න තැනක්. මේ පුතේ ගාස්යක් තියෙනවා. ඒ ගාස් එක අපි ඉවරලා එනකොට ටිකක් රෑ වෙනවා. ඒ වෙලාවට ඉතින් අපි මෙතනින් ගන්නවා. මේක ඉන්දියන් කෑම කඩයක්. ඉතින් අර ඉන්දියන් රසට කොත්තුවක් කනවා නම් එතන හොඳයි. මේ පෝෂන් එක ටික ලොකුවට තියෙනවා. ඒක හොඳ රහයි මේ තැන. ඉතින් මේ ගොඩක් කරලා මෙයාට ඔය මේ උළුදු වඩේ එකක් කලබොන්න එකක් ඉතින් ගන්න ආසයි ඒවා කන්න. ආසයිනේ. අපට අලවන්න එක සරයි නේද? ඒක කරන්නේ. වදින් සරකන. ගන්න. අරගොල්ලන් කියන්නේ. ඒගොල්ලන් නෑ. මේ මොකද? දෙකද? ලොකු චිලියක්. මේ චීස් එකේ මේ චීස්. එහෙනම් බලන්න. ඔව් කන්න නම් ඒක වරදිලා.
හරි මගේ චීස් කොත්තු ටික ඉවරයි. ඉවරයි. මේක ෆුල් කොත්තුවක් නෙමෙයි නෝමල් එකක්. ඒකට පෝෂන් එක ගොඩක් තියෙනවා. දවිලාද? නෑ මේ දැන් ඔය කැමරේ කා රසවත්. බලු. කියන්න බා. මම මුලින් අල්ගොන්නේ. පොඩි පොඩ්ඩක් දාගමු. උල් වඩේ කල්. කා පොඩ හොත් ටික දාන්න උල් වඩේ. පුති දාගන්න එපා. මම සැර වෙයි. සම්බෝඩියක් දාන්න. ගෝයි. පොඩ්ඩක් ගන්න ඕනේ. කොහේද? පොඩ්ඩක් ඇති බා හොඳට දාන්න. සැරක් දාන්න. බලු කොහොමද හන්නේ? හයි. කයි. කොහේ මම හයි යූස් ඉබත්. කොහොස් කරලා ඉවන. ඒක පක් ක්ලාස් එකේ චූස් දෙන්නේ. වඩා තවල දෙලා ගෑම කරනකොට. කොත්තු පෝෂන් එක හොඳයි. ඒක ඉදහර තියෙනවා. එළවලුත් හොඳට දාලා තියෙනවා. ඉතින් මේ මම හිතනවා මේ ගානේ හැටියට වටිනවද? තවල චීස් කොත්තු ටිකක් අක්කා. දෙන්න. මට පේන්නේ එයාගේ ඔක්කොම කොත්තු හොඳ ඒවා වගේ. මොකද බිත්තරෝ ටිකක් තියෙනවා. ඒ කරා උල් වඩේ. කොහොමද උළුද වගේද? බලමු මම අලමොන්ඩ් එකක් මම කාලා කියන රසවත්. මේක ලවණ කරන්නේ. ඔව්. කන්. නෑ මම අන්තිමට ඒ හරියයි. ඕ. චීස් වල දාලා තියෙනවා. මම පෙන්නන්නම් මේ. ඕ. තනිකර චීස් කෑල්ලක් තියෙන්නේ. තවල චීස් කරන්නේ. ඔයාලා දෙන්නද ඒක? සුට්ටක්ද? සුට්ටක්. සුට්ටක්. කමන්න කමන්න. තව තියෙනවද මේ? තවත් තියෙනවා. ඒක ගන්න. මේ වනේ. නෝ කන්න. උල් වඩේ ගන්න. දුන් කන්න බා. උදරහ. චෙඩි එක. මේසු දාලා දෙනවා. තරයිද? නෑ චිලි එක ඒවද? දැන් මම කට පොඩ්ඩක් පිළිදා. ඔය මේසුරු තියන්න පවුනකට. උදේ චීස් දාලා දෙනවා. උදේ කිරවහට තියෙනවා. ඒ රෙස්ටෝරන්ට් එකේ ගොඩක් දේවල් තියෙනවා. බීම තියෙනවා මේ ප්ලේන් එකක් තියෙනවා, ටී තියෙනවා මේ අලබොන්නක් තියෙනවා මේ ඔකේ මේ අලබොන්න ඊට පස්සේ මේ උරුදු වඩේ ඊට පස්සේ එග් බ්‍රෙඩ් තියෙනවා, පරාටා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ තියෙනවා ඉතින් ගොඩක් දේවල් ඉතින් මතක් වෙන්නේ නැහැ ඒක. නාන්. ඔව්. එතකොට ෆ්‍රයිඩ් රයිස් බුරියානි ඔක්කොම තියෙනනේ. ඔය කාඩ්බෝඩ් පෙට්ටි. ඔය මම අයින් කරා. ඒක තියෙන දාලා ටිකනේ. ඔය මතක් පිටපස්ස. මතක්. මැප් එක. මතක් තියලා කරවුවහම පිටපස්ස. හොඳයි.
නිකන් කා ගන්න බෑ වගේද? නෑ. බඩ පිටලා වගේද? නෑ. එයාලා මේකට හොඳ කන්න පුළුවන් නේ. නැත්නම් මෙතන ලැක් කරන්න බෑ කන්න බැරිද නේ? මොකද? කන්න බැරි නම් කොහොමද කැම දාලා ලැක් කරන්නේ නේ? මේක දෙන්නටම කන්න පුළුවන් ගන්නවා නේ. මේක ඔයාට 8 to මොකද මේක බඩ size මගේ 10 වගේ. නැත්නම් කැපැසිටි. මට 10 මගේ බඩ පින්මාගේ හිටියොත් තා 10 seconds හිටියොත් ඒකයි මේ රිලීස්. මොන කව ගන්න පුළුවන්. ඔව්. තා බඩ පිට නැහැ හැම. කනක මම ඉවරයි ඈ. මේවා වීඩියෝ එක මට ගන්න බැලුවා. අපුඩු ඔයා කනක වීඩියෝ එක කරමු. අපි වීඩියෝ කරන්න ඇති. ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඇති. පොඩ්ඩක් බලලා යන්න එපා. නේ කියන්නේ ඒගොල්ලන්ට මේ වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන් ඉවරනකම් බලන්න කියන්නේ. ඔව්. මේක සර්ප්‍රයිස් එකක් වස්සල බලමු එන්න කරලා. සර්ප්‍රයිස් එකද? ඔව් මොනවාද නෝබුදියන්ස? ඔව් මොකක්ද දාන සර්ප්‍රයිස් එක? ඔයා කියන ඇහෙන්නේ. කටේ ගැඹුරෝ වෙන්නේ. වීඩියෝ එක එඩිට් කරනකොට ඒක කියන්නේ ඒක සර්ප්‍රයිස් එක. මත් පස්සේ ගිහින් වෙන සර්ප්‍රයිස් එකක් නේ. හොඳට හොඳට ඉවරයි. කාන් විතර ටික. මම ෆෝල්ඩ් කරලා හරියට ඉස්සම කරනවා. මේ කවුරු ඉඳන් නැහැ විවර්ස්. තාම ඉංග්‍රීසි සබ්ටයිටල් දාන්න. දා. ඔය නේතෝ මේ කාට් වෙන්නේ. දෝගාන අපේ channel එකට ඕක different languages. එතකොට මේ word ID එකේ අනිතර බලන්න ඕනේ. ඔව්. ඉස්සලා මෙහෙම අපේ ලංකාවේ කට්ටියට වෙන්නේ ඉන්නේ බෑ. නෝ අපේ කටේ වන්න ඔව් එහෙම. ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න අපේ වීඩියෝස් ඔක්කොම. ඒගොල්ලන්ගේ අහුණ අපේ අනිත් channel බලන්නේ. ආන්නේ. ඕගොල්ලෝ මේ පළවෙනි වතාවට අපිව දකිනවා නම් අපේ තව වීඩියෝස් තියෙනවා අපේ channel එකේ. ඔව්. ඒවත් ඒක බලන්න. අපි තාටේ කියලා දාන්න නැත්තා. නේ මට channel එකක් තියෙනවා තාතා channel එකක් තියෙනවා අපි දෙන්නම තාතා channel එකේ ඒක ජෝක් කරන්නේ. මේ main channel එක. ඔත අරකේ ජෝක් channel එක. ඒක ඔක්කොම සිංහලෝ මෙදී. මගේ එක තියෙනවා ඒක ඔක්කොම ඉංග්‍රීසි යන්නේ තාත්තගේ එකත් එයාගේ එක ඔක්කොම සිංහල. එතකොට ඉන්නේ එච්චරයි. ඩවුන්ලෝඩ් කරලා ඉන්නේ අපි හැබැයි. ඔව්. ඔක්කොම ටික කිව්වද මට කියන්න දෙයක් නැහැ. ප්‍රතිදින කන්න. මම කන්න. නේ. ඔව්. එතකොට අපිට ටිකටම දෙනවා තා සර්ප්‍රයිස්. මම ටික ටික තින් කෑම ඉවර කරනවා. බුලත් ඉවර කරා. ඔයාගේ ඕන මේ ඩීටේල්ස් ටික ගැන කතා කරන්න මම ඉවර කරනවා. මං කියනවා. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකට හරියට. රෙස්ටෝරන්ට් එක කෑම හොඳයි. මොනවද කියන්න තියෙන්නේ? මම දැන් අතුරුගිරිය පැත්ත කට්ටිය නම් මේ තැන දන්නවා. ගොඩක් සෙනගෙන තැන. ඔව්. හැම රහයි. ඉතින් මේ පැත්ත අවුටින් යනවා නම් ඕගොල්ලෝ ඉන්දියන් කෑමක් කරන්න කැමති නම් try කරලා බලන්න. අපි දන්න අපි කාලා තියෙන රස තැනක් ඉන්නවා ඕගොල්ලන්ට කියන්නේ. ඔය ඉතින් අපි මේ ඔය සෙනගෙන එක හරි අපේ අර කඩිහා මතකයිද? සෙනගාව. මේක එන ගොඩක් එනවා ඉතින්. ඉවරෙන්නම ළඟයි. ඔයාලට කන්නේ උරුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ හොඳේ. ඔය සම්පූර්ණ එඩිට් එකට හේපුකා. ඔව් වීඩියෝ එක ඉවර කරලා හරි ඒක යාකා. සර්ප්‍රයිස් එක. ඔව් දැන් මට කියන්න. දැන් ඔයා ඔය ටික ඔක්කොම කනවද? ඔව්. ඔව්. යා වීඩියෝ එක ඉවර කරලා හරි ඔක්කොම කයි. ඒකනේ මම වෙන්න දෙන්නේ. නේ. ඔව්. බයිඩ් එක හරි කොම්පිටිෂන් එකක් කියලා මේ කවදාවත් යන්න බැරි වුණානේ. එයි. මේ කවදාවත් යන්න බැරි වුණා. කොච්චර ප්‍රැක්ටිස් කරලා යන්න බැහැ. මම ටීචර් කෙනෙක්ට අවුට් එකක් කරලා මතකයි වීඩියෝ. ඒකනේ. ඔයාලා තියෙන්නේ මේ පාරේ යනකොට
බල්ලෝ එහෙම බල්ලෙක් පොඩ්ඩක් ගලක් වගේ ගහලා බලා ගහගන්න එක සිද්ධ එතකොට ඒක ලෙලවන්න ගන්නවා. ඒක තුවාල තියෙන ඉස්සරහින්. දැන් දියන් අපි මේ ගහ අහන්න ගහන්න දේවල්. ඒක හයියට දුවන එතකොට එතකොට ඉතින් ඔළුවලට කාගේද ඔයාලගේ බල්ලගේද? ඈ බල්ලගේද ඔයාලගේද? ඔය හයියට දුවට හයියට දුව සෙල් වල ගියොත් හැමෙන්න මම කාලේ ඉවරෙන් ළඟයි. කවදාද ඔය අලපොඩ්ඩේ කෑවනේ ඔද බාන්න දෙකම එකට කාලා බාන්න රහයිද බා? මේ අපිට කහ පාඩම මොකක්ද ගන්න හදන්නේ මේ පාඩම එක මොනවද ගන්න හදන්නේ හ්ම්. මම තමයි මේ ගහලා දුන්නේ. පිටිලා මොනවද දාලා හදන්නේ හ්ම්. කකාද දැන් මට කියන්න. ඔයා කැම ටික හොඳයිද රහයිද? ඔව් හොඳයි 10යි මොනවද රහ? කියන්නේ තියෙන්නේ කාපුව මම නෙමෙයිනේ ඔයා කෑවේ. ඔක්කොරයි දෙන්න ඔය චීස් කොත්තු. ඒක වැඩි ඔබ මේකද වැඩියම රහ. ඊට පස්සේ ඊට දෙව්ඩියර වැඩි ඔබ ඔව් දෙන්නක. ඊට පස්සේ තුබ්බඩියට අරක මොකද්ද? මුළුවනේ තර මේක මේ පරාටක් බිල්දුව සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්නේ අත කෑමනේ අත කෑම කියලා තියෙන මේ බඩක් කොහොමද දාස් කෑම නැති ඒකනේ එහෙනම් අපි පාට සෙකන්ඩ් ප්ලේස් එකේ මොකද වෙයි දැන් කියලා තැහැවෙයි තිබ්බේ අර්ධ පරාට නෑ විතරවල ඉන්නේ නේ මම ඉතින් කෑම ඉවරයි කමන බොත්තු රහයි ඉතින් තාදි වීඩියෝස් කතා කරන්න තවත් පොඩ්ඩක් තිබ්බම හොඳයි කියලා හිතෙනවා තාම එනවාද මේ වීඩියෝ එක අන්තිමටම බලපුව ඔක්කොටම ස්තුතියි ඔව් එතකොට මේ වීඩියෝ එක බලලා විතරක් නතර වෙන්න එපා අපි අනිත් වීඩියෝස් ඔක්කොම බලන්න ඉතින් අපේ තව කොමඩි channel එකකුත් තියෙනවා කැමති නම් ඒකත් බලන්න අපි link එක ඒක නම පුතේ ඔව් ඒක යටින් අපි link එක දාලා තියන්නම් අපි දෙන්නමකට channel එකක් ඒකත් බලන්න එහෙනම් අද අපි ගිහින් එන්න මේ වගේම රසම රස අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු බයි බයි මතකතුව channel එක subscribe කරන්න